ඔබ අප කවුරුත් දැන් මිනිසෙක් වෙලා ඉපදුන උප්පත්තිය අතිශයින් දුර්ලභයි. සමහර වෙලාවට ඔබ දැන් මිනිසෙක් වෙලා ඉපදිලා ඉන්නවා ඇත්තේ අවුරුදු කෝටි ගානකට පස්සේ. අවුරුදු කෝටි ගානකට පස්සේ සමහරට මේ මනුස්ස උප්පත්තියක් ලැබිලා තියෙනවා. මේ මිනිසෙක් වෙච්ච වෙලාවේ මෙහෙම මනුස්ස උප්පත්තියක් ලබා ගන්න මිනිසු හොඳ දේවලුත් කරනවා නරක දේවලුත් කරනවා. අවුරුදු කෝටි ප්‍රකෝටි ගානකින් පස්සේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා මෙහි ඇවිල්ලා මිනිස්සු ඉරිසියාවෙන් ඉන්නවා. වෛරයෙන් ඉන්නවා. පළගැනීමෙන් ඉන්නවා. නොහොඳ නෝක්කඩු වලින් ඉන්නවා. හිතේ දුක් සංතාපත් එක්ක ඉන්නවා. අවුරුදු කෝටි ගානක් හතර අපායේ ඉඳලා මනුස්ස ලෝකෙට ඇවිල්ලා මේ අවුරුදු 50 තියෙන කාලගෝට්ටිය ආය අවුරුදු කෝටි ගානකට හතර අපායේ වැටෙන්න පව් කන්දරාවක් රැස් කරගන්නවා. ආවේ කෝටි ගානකට පස්සේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා ආය කෝටි ගානකට විඳවන්න පොදියක් හදා ගන්නවා. කොහොමද භයානකකම සංසාරේ. ඊට පස්සේ මොකද කරන්නේ? ඔන්න මෙයා දුෂ්චරිතය දෙනවා. කයෙන් වචනෙන් සිතෙන්. ප්‍රාණඝාතයේ සොරකම, වැරදි කාම සේවනයේ, බොරු කීම, කේලම් කීම, පරුස වචන, හිස් වචන, වල්පල් ලෝපදූප බලන්න. හිනා, විහිළු, තහළු, නිന്ദා, අපහාස, කවටකම් ඔය ඔක්කොම වචනෙන් කරනවා. ඊට පස්සේ අනිත් අයගේ දේවල් වලට ලෝභයි, ඉරිසියයි. කෙනෙක් දියුණු වෙනවට කැමති නැහැ, සමගියෙන් ඉන්නවට කැමති නැහැ. තරහ යනවා. ඊළඟට ඔය අතරක් මිත්‍යා දෘෂ්ටිකයි. එක එක අදහස් මිනිසුන්ගේ හිතවල තියෙන්නේ. මේ විදිහට හිටියට පස්සේ මොකද වෙන්නේ? ඔන්න සිතෙන් කයෙන් වචනෙන් වැරදි කරපු කෙනා හොඳට ඉන්නවා දැන්. හොඳට කනවා, බොනවා, ගෙවල් තියෙනවා, හොඳට අඳින්න තියෙනවා. ඔක්කොම දැන් තියෙනවා මේ පව් වැඩ කරන කෙනාටත්. ඥාතියින් ඉන්නවා. කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි මෙයා මරණ මංචකයට වැටෙනවා දැන්. ඒ කියන්නේ අවසන් මොහොත. ඔන්න ඔතනදින් වෙනවා ප්‍රශ්නයක්. සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ බුදුරජාණන් වහන්සේ වදාලා සිතින් කයෙන් වචනෙන් පව් කරපු කෙනා මරණාසන්න වෙනකොට එයා මෙච්චර කාලයක් කරපු පව් ටිකෙන් එයාව වහ ගන්නවා. ඒක උදාහරණයක් විදිහට මෙහෙම. ඒ තමයි බුදුරජාණන් වහන්සේ වදාලා ඉර බැහැගෙන යනකොට උස කන්දක හෙවණැල්ලෙන් ඒ කන්දේ මේ පැත්තේ තියෙන ගම වැහෙනවනේ. අර හෙවණැල්ල මුළු ගමම වහ ගන්නවා. ඒ වගේ තමන් කරපු පාපෙන් තමන්ම වහ ගන්නවා. ඒකට තමන්ටම හිතට හැඟීමක් එනවා. මං හොඳ දේවල් කළේ නෑ. මං පව් කළා. මං නම් මැරිලා යන්නේ හොඳ දැනකට නෙවෙයි කියලා අවසන් මොහොතේ මෙයාගේ හිතට එනවා. අර පව් වලින් වැහුණම වෙන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා එහෙම හිතෙනකොට එයාගේ හිත ගොඩාක් විපිලිසර වෙනවා. يعني හිතේ සතුට නැති වෙනවා. පින්වත් මහණෙනි, විපිලිසර සිතෙන් මැරෙන කෙනා කය බිඳලා මරණයන් මැත්තේ දුගතියේ උපදිනවා. දැන් ඔය පිළිවෙල බලාගත්තොත් ඒ මැරිලා නරක තැනක උපදින්නේ හිත විපිලිසර නිසා. කරපු පාපේ නිසා නෙවෙයි ඒක උනේ ඊළඟ උප්පත්තිය හැදුවේ. හැබැයි හිත විපිලිසර කළේ තමන් කරපු පාපෙන්. මේ හිතේමයි මේක තියෙන්නේ. ඉතින් ඒ නිසා කොච්චර හොඳට ඇඳලා කාලා බීලා හිටියත් ත්‍රිවිධ දුෂ්චරිතේ නම් යෙදෙන්නේ, පාපේ නම් යෙදෙන්නේ භයානකයි.
දැන් උනත් මරණ මොහොතේ ගැන කවර කතාවද? දැන් උනත් පව් කරනවා මිනිස්සු. ආසාවට පව් කරනවා. කලාට හිත වද දෙනවා. මුළු දවසේම ෂොක් එකකින් ඉන්නේ. කරපු පාපේ මතක් වෙලා. ඔය හිත හදාගත්තේ නැත්තම් මැරෙන වෙලාවේ ධර්මතාවයක් විදිහට පාපයෙන් එයාව පසුතැවිල්ලට ලක් කරනවා. ඊට කොහොමනම් බේරෙන්නද? හැබැයි බුදුරජාන් වහන්සේ වදාලා දුර්ලභව ලැබිච්ච මනුස්ස ජීවිතේ කෙනෙක් සිතෙන් කයෙන් වචනෙන් පින් කරනවා. හැබැයි වෙන්වතුනි මේ පින් කරන යහපත් කරන ඒවා උපදීන් ඉන්නේ සුළු පිරිසකට. උපදීන්ම සමහර අය ඉන්න යාලා හරි යහපත්. ඒ පිරිසක් ඉන්නවා. හැමෝටම එහෙම වෙන්න බෑ. සමහර අය හොඳ නරක කර කර යද්දීන් තමයි එයාලට හොඳ නරක ගැන අහන්න ලැබෙන්නේ. ඕක පව් මේක පින් කියලා. අන්න ඒක ඇහුවට පස්සේ ආ සංවර වෙනවා. සමහර අයට හොඳ නරක අහපු බලයට සංවර වෙන්නත් බෑ. එයාට බුදුරජාණන් වහන්සේ ගැන ධර්මය ගැන ශ්‍රද්ධාව එනවා. පින් කර කර මෙයා ශ්‍රද්ධාවෙන් යනකොට මෙයාගේ ශ්‍රද්ධාවේ පිනේ බලයට එයාගේ තියෙන නරක ගති ටික ටික අඩු වෙලා යනවා. තව සමහර අය ඉන්නවා ධර්මයේ නුවණින් විමසනවා. මේ සසරේ භයානක බව විමසනකොට සසරට බය වෙලා මෙයා පව්කම් අත්හරිනවා. කොහොම හරි පව්කම් අත්හැරපු කෙනෙක් ඉන්නවා දැන්. එයා හොඳට පින් කරනවා. පින්වත් මහණෙනි, එයාත් මැරෙන මොහොතට ලක් වෙනවා. සමහරට මේ පින් දාන් කරගෙන ඉන්න කෙනා ගොඩාක් දුප්පත් කෙනෙක් වෙන්න පුළුවන්. හරියමං කෑමක් බීමක් නැති කෙනෙක් වෙන්න පුළුවන්. ගෙයක් දොරක් හරියට නැති කෙනෙක් වෙන්න පුළුවන්. නම් තිබුණත් ගෙවල් වල ප්‍රශ්න කෝටියක් එක්ක ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි මෙයා යහපත් දේවල් කරනවා. තමන්ගෙන් අන් අයට යහපත දෙන්නේ. ඊට පස්සේ ඔන්න මෙයා ලෙඩ වෙනවා. ලෙඩ වෙලා මරණ මොහොතේ ඉන්නකොට බුදුරජාණන් වහන්සේ අදාලා අන්න අර පින මෙතෙක් කරපු පින විසින් එයාව වහගන්නවා අවසන් මොහොතේ. දැන් අපි හැමදේම චුතිසිත කියන එකට දාන්න බැරි මිනිස්සු කතා කරන චුතිසිත ගැන කතා කරන ගොඩාක් අය කියනවා මොනවා කළත් වැඩක් නැහැ අවසාන වෙලාවෙ හිතෙන එක එපෑ කියලා. නෑ අවසන් වෙලාවෙ හිතෙන එක හදන්නේ අපි මේ හොඳින් ඉන්නකොට කරන ඒවත් එක්ක. ඊට පස්සේ මොකද වෙන්නේ? එයා අවසන් මොහොතේ එයාගේ යහපතෙන් එයා කරපු පිනෙන් එයාව වහගන්නවා. බුදුරජාණන් වහන්සේ වදාළා අර විදිහටම ඉර බැසගෙන යනකොට කන්දේ හෙවණැල්ලෙන් ගම වහගන්නවා වගේ. වැතිරෙනවා හෙවණැල්ල ගමේ. එයා කරපු යහපත එයාගේ හිතේ වැතිරෙනවා අවසන් මොහොතේ. වැතිරෙනකොට මම හොඳ දේවල් කළා මම පින් කළා කියලා හිතට සැනසෙල්ලක් එනවා. පින්වත් මහණෙනි, එයාගේ හිත සතුටු වෙනවා. විපිලිසර බව නැති වෙනවා. විපිලිසර බව නැති හිතකින් මැරුණ කෙනා කය බිඳලා මරණයන් මැත්තේ සුගතිය උපදිනවා. ඔච්චරයි තියෙන්නේ. මැරුණාට පස්සේ සුගති දුගති වල යන හැටි. අවසන් මොහොතේ හිතට වද දෙන ප්‍රශ්න හදාගෙන තියාගන්න එපා. ඒකට පුරුදු වෙන්න ඕන. අවසන් මොහොතේ කියන්නේ හැමදේම අත්හරින්න වෙන වෙලාවක්. මේ ලෝකෙම අත්හරින්න වෙන වෙලාවක්. ආදරය කරන අය, වටේ ඉන්න අය ඔක්කොම අත්හැරලා දන්නේවත් නැති ලෝකෙක උප්පත්තියකට යන වෙලාවක්. මුළු ශරීරෙම හිර වෙලා පණ නැති වෙන වෙලාවක්. ඒ වෙලාවට හිතට එන දුක නැති කරගෙන හිත සතුටු කරවා ගන්න දැන් ඔබ පුහුණු වෙන්න ඕන. කොහොමද පුහුණු වෙන්නේ? දැන් ඔබට ප්‍රශ්නයක් එද්දී, කරදරකම් කටළු එද්දී පිනක් සිහි කරලා සතුටු වෙන්න පුළුවන්ද කියලා බලන්න. ඕන දැන් අපි කියමු හෙට කටිනේ. කටින චීවර පූජාවක් පූජා කිරීමේ ආනිසංසය තමයි කටින චීවර පූජාවක් පහන් සිතින් පූජා කිරීම මුල් කරගෙන
කවදාවත් දුගතිය උපදින්නේ නැහැ. ඒ පිනේ බලයට ඒ පින මුල් කරගෙන දුගතිය උපදින්නේ නැහැ. සුගතියටමයි ආව අරන් යන්නේ. කටින චීවර පූජාවක් කරපු කෙනෙකුට වස්වසල අවසන් වෙච්ච පිනක් රැස් වෙනවා සිඳින්න බැරි පිනක්. සිඳින්න බැරි කියන්නේ එයාගේ පුණ්‍ය විපාකය කිසිම කෙනෙකුට වළක්වන්න බෑ. උදාහරණයක් ගත්තොත් අපි ගමු ඕන මහා ධන සිතානන් කියලා සිතාන කෙනෙක් හිටියා. මෙයා අවසානයේ හිඟමනට වැටුණා. පාරේ හිඟා කනවා. හේතුව මෙයා සල්ලාල වුණා. ස්ත්‍රී දූර්ත, සුරා දූර්ත, අක්ක දූර්ත. මේ සල්ලාලියෙක් විදිහට ඉඳලා මෙයාගේ ධනෙ ඔක්කොම නැති වෙලා ගෑනු කෙනත් එක්ක හිඟමනට බැස්සා. බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට මේ දැකලා දේශනා කරනවා, ආනන්ද ඔය මහ ධන සිතා තරුණ කාලේ ඔය සල්ලාලකම් වලට යන්නේ නැතුන් ධනෙ ඉපෙව්වා නම් මේ රජගහ නුවර ප්‍රධාන සිටු වෙනවා. ඒ කාලේ ඔක්කොම අතෑරලා මහාන වුණා නම් අරහත්ත්වයටපත් වෙනවා. ආනන්ද මෙයා වැඩි හිටියේ ධනෙ ඉපෙව්වා නම් මේ රජගහ නුවර දෙවෙනි සිටානම් වෙනවා. මහාන වුණා නම් අනාගාමී වෙනවා. බිරිඳ සකදාගාමී වෙනවා. ඒ වගේ ඊට පස්සේ කාලෙක හරි ධනෙ ඉපෙව්වා නම් මේ රටේ සාමාන්‍ය සිටුවරයෙක් වෙනවා. පැවිදි වුණා නම් සෝහන් වෙනවා. අද මොකවත් බෑ ආනන්ද මේ දෙන්නට කිව්වා. රහත් වෙන්නත් පින තිබිලා ඔවුන්ගේම දෝෂයක් නිසා රහත් වෙන පින නැසුණද නැද්ද? කටින පින්කමක් කළ වස්වැසූ භික්ෂූන්ට වස්සාවස් සිවුරු පූජා කළ කෙනෙකුට ඒ වාගේ මාර්ගඵල අවබෝධ කරන්න තියෙන අවස්ථාව නැති වෙන්නේ නැහැ. දැන් අජාසත් පියාමරපු පාපේ සෝවාන් වෙන අවස්ථාව නැසුණානේ. ඒ වගේ කටිනයක් පූජා කරපු කෙනෙකුට ඒ පින මුල් කරගෙන අර ධර්ම අවබෝධයට බාධා වෙන දෙයක් එයාගේ අතින් වෙන්නේ නැහැ. දෙව්ලෝ උපදින සක්විති රජ වෙලා උපදින රජ වෙලා උපදින සැප සම්පත් බහුලව ඉපදෙන එක ගැන කවර කතාවද? ඒවනම් වෙන පිනකින් හරි උපද්දවන්න පුළුවන්. ධර්මයේ අවබෝධ කරන්න තියෙන අවස්ථාව නසන එක වළක්වනවා මේ කඨින පූජාවේ අනුභවයෙන්. සංසාරේ එවැනි වූ පින්කම් කරලා තිබ්බ අය අපේ බුද්ධ ශාසනයේ ගිහි වස්ත්‍රයෙන් රහත් වෙලා තියෙනවා. වස්ත්‍රේවත් බාධාවක් ඕනේ නැහැ. බුදුරජාණන් වහන්සේ 3 වතාවක් එපා කියද්දිත් මේ බුද්ධ ශාසනයේ පැවිද්ද උදෙසාම වෙරවීරිය කරගෙන ප්‍රජාපති උත්තමාවිය ඇතුළු 500ක් රාජකුමාරියෝ පැවිදි වුණා. ඒ අයට පැවිද්ද ලැබුණා. මඟපලත් ලැබුණා. ඒ ප්‍රජාපති උත්තමාවිය ඇතුළු 500ම සංසාරේ පසේ බුදුරජාණන් වහන්සේලාට වස්වසවලා සිවුරු පූජා කරලා තියෙනවා. ඔවුන්ගේ පැවිද්ද ඔවුන්ගේ ධර්ම අවබෝධය කොහොම හරි වෙනවා. ඒ තමයි වස්සාවාසික චීවර පූජා කිරීමේ තියෙන ආනිසංසය. පහන් සිතින් කරන්න ඕන, කිලිටි කරගන්න නැතුව හිත. හිත කිලිටි වෙන්න කෝටියක් දේවල් සිද්ධ වෙනවා. ඇඟේ හැප්පුණත් ඇති හිත අවුල් යන්න. එච්චර බොළඳ, එච්චර මේ තොඳොල්, එච්චර චූටි හිත තියෙන්නේ. මොළ ගැට හිත තියෙන්නේ මේ මනුස්ස වර්ගයාට අද කාලේ. 1000ක් පින්කම් අතර එක දෙයක් වැරදුනොත් ඒක මතක හිටිනවා. අර පින්කම් අමතක වෙනවා. බලන්න මනුස්ස වර්ගයාට වෙච්ච හානිය. එහෙම නෙවෙයි. සංසාරේ කෝටියක් ප්‍රශ්න අතර කරගන්න පින දැකලා සතුටු වුණොත් කොයි තරම්කද්ද. මේ බලන්න ලස්සන ධර්මශාලාවක් හදලා. මේ ධර්මශාලාව හදපු පිනම සිහි කර කර හිටියොත් ඇති මේ
අවසාන මොහොතේ හිත ප්‍රසන්න වීම පිණිස මේ ධර්මශාලාවේ දැකලා අපේ ලොකු ස්වාමීන් වහන්සේ ගොඩාක් සතුටු වුණා. මටම කිහිපීටක් කිව්වා හරි පිළිවෙලට තියෙන ධර්මශාලාවක් නේද කියලා. හරියට දැනුණා හිතට මේ ධර්මශාලාව එච්චර පිරිසිදුව පිළිවෙලට හදලා තියෙනවා. උතුම් දෙයක් කියන තැන, උතුම් දේ දෙන තැන උතුම් විදිහටම පිරිසිදුවම තියෙන්න ඕන. ඒ නිසායි සක්දෙවිඳු දහම් කතාව කරන සුධර්මා දිව්‍ය සභාව පොළොව මැණිකක් තියෙන නිල් පාට මැණිකක්. නිල් පාට මැණිකේ මාණික්‍යමය ආසනයේ මත වැඩ හිඳලා තමයි සක්දෙවිඳු බණ කියන්නේ. උතුම් දේ උතුම් විදිහට කරනවා. උතුම් ධර්මයක් දේශනා කරන සත්‍ය ලෝකෙට කියන මිනිසුන්ගේ දුක් දුරු කරවන කෙලෙස් දුරු කරවන යම් දම් සභා මණ්ඩපයක් කෙනෙක් කෙරෙව්වාද ඒට අත්උදව් දුන්නාද සාදු කියලා අනුමෝදන් වුණාද ඒ සියලු දෙනාට සත්‍ය අවබෝධ කරන්න පුළුවන්. මේ තමයි සංසාරේ මේ තමයි ජීවිතේ කරගත්ත යහපත්ම දෙයක් මැණිකක්. දුක්ඛං කටළු කරදර ඒව කාටත් එනවා නැත්තේ කාටද? මෙන්න මේ කාරණාව දිහා ඔබ හිතලා බලන්න. මේ තමයි සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ බුදුරජාන් වහන්සේට පෙර ජීවිත දකින්න නුවණින් සහ කෙනෙක් ඉපදෙන මැරෙන චුතිය උපත දකින්න නුවණින් පේනවා මෙන්න මේ කෙනා මැරුණා මෙන්න ඉපදුණා මෙයාට මේ විපාක දුන්නේ මීට කල්ප ලක්ෂයකට කලින් කරපු කර්මයක් බුදුරජාණන් වහන්සේට පේනවා. ඒතර එයා දැන් මේ ඉපදිලා ඉන්නේ මේ ඊළඟ ජීවිතේ කල්ප ලක්ෂයකට කලින් කරපු කර්මයක් මුල් වෙලා. බුදුරජාණන් වහන්සේ දකිනවා මෙන්න මැරුණා මෙන්න ඉපදුණා මෙන්න මෙයා දැන් විපාකයක් විඳිනවා කල්ප කෝටි ගානකට කලින් කරපු කර්මයක්. බුදුරජාණන් වහන්සේට පේනවා. කල්ප අසංකේය ගානකට කලින් කරපු කර්මයක් වුණත් අද විපාක දෙන්න පුළුවන්. කල්ප අසංකේය 4කුත් කල්ප ලක්ෂයක්. එදා දීපංකර බුදුරජාන් වහන්සේ වඩිනකොට ඒ මාවතේ මඩ මත වැතිරිලා මගේ මහ බෝධිසත්වයෝ යම් පිනක් රැස් කළාද අදටත් බුදුරජාණන් වහන්සේගෙට බුද්ධ පූජාව කියන පාරටත් පාවඩෙලනවා. ධාතුන් වහන්සේ නමක් වඩම්මන මාවතට සුදු වැලී හිනවා. බුදුරජාණන් වහන්සේ මේ මිහි මණ්ඩලේ පා තබනකොට උස්තෙන් පහත් වෙනවා පහත්ෙන් උස් වෙනවා සිරිපත් වලට පා මේ මිහි මණ්ඩල හැදෙනවා. එදා මඩ වගුරේ වැතුරුණා සුමේද තාපසතුමා. ආයේ සිරිපා වලින් ඒ පිනෙන් කවදාවත් පතුලේ මඩ තවරන්නේ නැහැ. දුහුවිලි නොරඳින සමක් නේද තියෙන්නේ. මඩ ඩිංගක්වත් ගාවන්නේ අර පිනෙන් ආයේ සිරිපතුලේ මඩේ වැතුරුන පිනට. කඳුළු සලසලා නම් පින කළේ ඒ පිනේ විපාකෙන් ආය ඇස් වලින් කඳුළු වටන්නේ. කරදර ගොඩක් මැද නම් පින කරන්නේ ඒ පිනේ විපාකෙන් කරදර වලට කිට්ටු වෙන්න දෙන්නේ. සාමාන්‍යයෙන් පින්කම් කරනකොට ගොඩාක් කරදර සිද්ධ වෙනවා. ඒවා මැද නම් කළේ ඒ පිනේ විපාකෙන් අනිවාර්යෙන් කරදර මඩිනවා. එක මහත්තයෙක් කටිනයක් කරනකොට රුවන්වැලි සෑයට ගිහිල්ලා බාර වෙලා තිබුණා. මගේ ජීවිතේ රැකලා දෙන්න කටිනේ කරන කල් විතරක්. එතනින් පස්සේ නැති වුණාට කමන්නේ. ඒතර ජීවිතේ ඉල්ලුවේ පින කරන්න. තුට එයාගේ ජීවිතේ දෙවෙනි තැනට දැම්මා
පින කරන එක ඉස්සරහට දැම්මා. ජීවිතේ අතහැරලා එයා පින කළාද? ඒ පිනේ විපාක මොකද්ද? එයාට රහත් වෙනකල් යව මරන්න බෑ. මඟපල් ලබනකල් මරන්න බෑ. ඒ කියන්නේ මේ විපාකේ දෙනකල් එයාගේ ජීවිතේ කොහොමද රකින්නව? පින කියන්නේ මහා අద్భుත දෙයක්. අద్భుත දෙයක් පින කියන්නේ. පින් නම් කරන්න ඕන. ඉතින් මං කියන්න ගියේ එතකොට ඉදා අසංඛ්‍ය 4 කලින් කල්පලක්ෂ 4කුත් අසංඛ්‍ය 4කුත් කල්පලක්ෂයකට කලින් මඩේ වැතිරුණ පිනත් බුදුරජාණන් වහන්සේ සිරිපා තබනකොට මේ කල්පේ විපාක දුන්නානේ. එහෙනම් අපේ සංසාරේ කල්ප කී කෝටියක කර්ම විපාක දෙන්න මේ ජීවිතේ අවස්ථා එනවා ඇතිද? මේ ජීවිතේ අපි ගත කරන අවුරුදු ගාන ගණන් කරන්න පුළුවන්. මාස ගාන ගණන් කරන්න පුළුවන්. පැය ගාන ගණන් කරන්න පුළුවන්. විනාඩි ගාන ගණන් කරන්න පුළුවන්. තප්පර ගාන ගණන් කරන්න පුළුවන්. ඒකත් බෙදලා ගණන් කරන්න පුළුවන්. සසරේ ගමන් කරපු කල්ප ගාන ගමන්